රට අකුලින් සංස්කෘතික අත්දැකීම පෙරහැරට එකතු කරන්න. ඒ වගේම දෙවොල් දෙවියන් කියන්නේ ඉන්දරට අධිපති දෙවියන් හැටියටයි අපි හඳුන්වන්නේ. මේ දෙවොල් දෙවියන්ගේ ආශිර්වාදය විවිධ අමාරු වෘත අභියෝගාත්මක වෘත එකතු කරමින් තමයි පෙරහැරේ ගිනිගොඩ කණ්ඩායම මේ තමන්ගේ රට මවන්නේ. ඒ වගේම කුමාර මහත්තයා ඉන්දරත් එක්ක කරන දෙරළම එක පරිස්සමෙන් ඒ වගේම තමන් ගැන ආරක්ෂාවෙන් අනුන් ගැන ආරක්ෂාවෙන් කළ යුතු කාර්යයක්. ඒ නිසා බොහොම අමාරුවෙන් ඉනි රත්නයේ මැද තමයි මේ රට දැක්වීම කරන්නේ. අපි හිතනවා මේක ඉතාම අමාරු කාර්යයක්. ඒ වගේම අපිට පේනවද මේ ගිනි බෝල කරකන ගමන්ම ගිනි බෝල කරකන අතරතුර භූමිතෙල් පිළිමි ඒ ගිනි බෝල වල තියෙන විචිත්‍රත්වය තව වැඩි කරන අවස්ථාවක් කුමාර මහත්මයා. අපිට දැක ගන්න පුළුවන් මේ ගිනිබෝල කණ්ඩායම තමන්ගේ දක්ෂතාව දක්වන්නේ හේවිසි කණ්ඩායමේ සහයෝගය මැද. මේ හේවිසි කණ්ඩායමත් අපි මේ වෙලාවේ සිහිපත් කරනවා. මේ ශිල්පී බොහොම පාරම්පරික චාරිත්‍ර නාද
වගේම ඔබට දැක ගන්න පුළුවන් පොඩ්ඩක් පස්සට වෙන්නකෝ. පොඩ්ඩක් පස්සට වෙන්න වාහන යනවා. ආරක්ෂාකාරී වෙන්න පොඩ්ඩක් පස්සට වෙන්න. අපේ ධම්මපිලසේ ප්‍රඥාලෝක ධර්ම විද්‍යාලයේ දුවාදරුවන් විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලබන ඕනෑම පෙරහැරකදී මේ මල් බයිසිකල් රැගෙන පෙරහැරට අලංකාරය එකතු කරනවා. ඒ කරන්න ඕන වාහන මේ පැත්තෙන් අයිනේ යනවා. මේ වාහන වලට යන්න තා පුළුවන් ඉඩකට දිනනවා අපේ පිරිස පොඩ්ඩක් පස්සට වුණා. කාරණිකෝ ඉන්නවා ටිකක් පස්සට වෙයි. ඒකට පෙරහැර පේනවා. ඒකට වාහන වලට යන්න පුළුවන්. නැටුම් ගන්නයි වලට ලේසි. ඔව්. ඊළඟට අපට පෙරහැරේ දැක ගන්න පුළුවන් අංගය තමයි ඉතින් තමන්ගේ නර්තන අංශයේ දායකත්වය ලබා දෙන මාත්මේ අපේ ඉරංග මාත්මයා පෙරහැරට විශාල දායකත්වයක් ලබා දීලා තිබෙනවා මෙවර. ඒ එතුමන්ගේ නර්තන ශිෂ්‍යයන් බොහෝ පිරිසක් පෙරහැරට සම්බන්ධ කරමින් රණමුතු කලායතනයේ පායින්පත් නර්තනය තමයි දැන් ඔබට දැක ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම මතක් කරගන්න ඕන පරිණාමක ධර්ම විද්‍යාලයේ ඕනෑම අවස්ථාවකදී ඒවා සම්බන්ධ වෙලා ඒ නර්තනාංග පොඩි කිරීම සම්පූර්ණද ඒවගේ දායකත්වය ලබා දීලා මේ කටයුතු සාර්ථක කරගන්න යම් සහයෝගයක් ලබා දෙන කාරණාවක් අපි මේ රාජ්‍යයේ මේ නැතුම් සංගයන් දෙල්පේ ලබා දෙන ඊළඟට අපි දැක්කේ සමරක් කරන්නේ ඒක ධම්මපිල ත්‍රිපත්‍ය
ධර්ම විද්‍යාලයේ දුවාදරුවන් ඉදිරිපත් කළා.